අද අපි කතා කරන්නේ පේපර් 1 කියන පේපර් එක තමයි කතා කරන්නේ. එතකොට පේපර්ස් 4ක් අපි ගාව තියෙනවා. එතකොට මේ පේපර්ස් 4න් පළවෙනි පේපරේ තමයි අද අපි කතා කරන්නේ. ඒකෙදි ඔයාට මේ විදිහට පේපර් එකට අමතරව ඔයාට පේපරේ ලියන වෙනම කොලයක් හම්බ වෙනවා. ඒ කොලේ ඔයාට ඒ ප්‍රශ්න 1 ඉඳන් 45 වෙනකම් තියෙනවා. සැහැල්ලු එක්කෙන් නම් ප්‍රශ්න 40ක් ලියන්න ඕනි. බරවාන එක්කෙන් නම් ප්‍රශ්න 45ම ලියන්න ඕනි. සැහැල්ලු එක්කෙන් නම් ප්‍රශ්න 30ක් හෝ 30කට වඩා හරියන්න ඕනි. බරවාහන එක්කෙනෙක් නම් සැහැල්ලු 30ක් හෝ 30කට වඩා හරියන්න ඕනේ. බරවාහන 5න් 3ක් හෝ 3කට වඩා හරියන්න ඕනේ. ඊට එහෙම තමයි පේපරේ හරි වැරදි තීරණය වෙන්නේ. එතකොට මේ පේපර් එක පේපර් 1 කියන එක අද අපි කතා කරන්න යන්නේ. එතකොට මේකේ ප්‍රශ්න අරන් මම කියලා දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට මාර්ග සංඥා ප්‍රශ්න 20ක් තමයි තියෙන්නේ මුලින්ම. ඊට පස්සේ තියෙන වගන්ති ප්‍රශ්න 20ක්. එතකොට මේ මාර්ග සංඥා ප්‍රශ්න 20 දී මේ විදිහට ඔයාට මාර්ග සංඥා වැටෙනවා. දීලා තියෙනවා. ඊට උඩින් ප්‍රශ්න තියෙනවා. ඊට අමතරව ඒ අදාළ උත්තර හතරක් දීලා තියෙනවා. ඒතර ඔයා කරන්න ඕනි මේ අදාළ ප්‍රශ්න අංගේ බලලා ඒකට හරියන උත්තර හතර කියවලා ඒ උත්තර හතරින් හරි උත්තර අංකය අරන් ගිහලා අර වාට දෙන කොලේ ඔයා එතන දාන්න ඕනි හරි අංකේ. ඒතර මේකේ අපි පළවෙනි ප්‍රශ්නට යමු. ඒතකොට මේකේ තියෙන්නේ රතු පාට පසුබිමක මැද මුකුත් සුදු පාට කියන්නේ මැද මුකුත් නැහැ. නිකන් සුදු පාට පසුබිමක් තමයි තියෙන්නේ. ඒතර මේකේ දැන් නිකන් රතු පාට පසුබිමක සුදු පාටින් තියනවා කියලා කියන්නේ මේක තහනම් සංඥාවක්. එතකොට මේකේ සාමාන්‍යයෙන් තහනම් සංඥාවල රතු පාටින් තමයි තියෙන්නේ තහනම් සංඥා. එතකොට දැන් මෙතන උත්තර හතරක් තියෙනවා. අපි බලමු. ඇතුළේම තහනම්, ඉදිරියෙන් නවතිනු, මාර්ගයේ වසා ඇත, ඉදිරියෙන් වටරවමකි. ඇත්තරම මේක ඇතුළේම තහනම් කියන්න එක්කුත් නෑ. සාමාන්‍ය ඇතුළේම තහනම් කියලා කියන්නේ ඊතලයේ උඩට තියෙනවා, ඒක කපලා තියෙනවා. එතකොට ඒක තමයි ඇතුළේම තහනම් කියන්නේ. ඒක නෙමෙයි මේක. ඉදිරියෙන් නවතිනු කියන එකත් නෙමෙයි මේකට ඉන්නේ. හතරෙන් උත්තරේ ගත්තොත් එimhe ඉදිරියෙන් වටරවමකි කියන එක බලුවොත් එimhe වටරවමකි කියන උත්තරේදී ඉදිරියෙන් කෑල්ලක් මේක ඇවිල්ලා තියෙනවා. මේ ඉදිරියෙන් කියන කෑල්ල අනිවාර්යෙන් වෙන්නේ කහපාට අඳුරු ඇඟිමේ සංඥාවකදී විතර මෙන්න මේ වගේ කහපාට සංඥාවක් කියන්නේ කහපාට පසුබිමේ කළු පාටින් තියෙනවා නම් තමයි ඒක අපි ඉදිරියෙන් කියලා කෑල්ලක් එන්නේ. ඒ කියන්නේ අඳුරු ඇඟිමේ සංඥාවක් ඉදිරියෙන් කියලා කෑල්ලක් එනවා කියලා කියන්නේ. එතකොට මේක ඉදිරියෙන් වටරවමක් කියලා කියන එකත් නෙමෙයි උත්තරේ. මේකේ පළවෙනි ප්‍රශ්නේ හරි උත්තරේ වෙන්නේ 3. ඒ කියන්නේ මාර්ගයේ වසා ඇත කියන එක. ඊට පස්සේ අපි දෙවෙනි එකට ගියොත් එimhe දෙවෙනි එකෙත් රතු පාට අවුට්ලයින් එකක් තියෙනවා. වගේ රවුමේ අවුට්ලයින් එක රතු පාටින් තියෙනවා. ඊට අමතරව 40 kmph කියලා තියෙනවා. ඒතර මේ km කියලා කියන්නේ දුරමයින ඒකකයක්. ph කියලා කියන්නේ පැයට කිලෝමීටර කියන එක. එතකොට මේකේ 40 තියෙනවා kmph කියලා තියෙනවා. රතු පාටින් අවුට්ලයින් එක තියෙනවා. ඒතර මේක තහනම් සංඥාවක්. තහනම් සංඥාවක පාලන සංඥාවක්. ඒතර මේක එම ප්‍රදේශ දැන් මේකේ උත්තර හතර ගත්තොත් එimhe ප්‍රදේශය තුල පැතිරිය හැකි සාමාන්‍ය වේගය බවයි සඳහන් වේගයේ සීමාවේ අවසානයේ බවයි නාගරික ප්‍රදේශයට ඇතුල් වන බවයි එම ප්‍රදේශය තුල පැතිරිය හැකි උපරිම වේගය බවයි. එතකොට මේකේ මේ උත්තර හතර ගත්තන් පස්සේ මේකේ මේ උත්තර දෙකක් තියෙනවා එකම වගේ. එම ප්‍රදේශය තුල පැතිරිය හැකි සාමාන්‍ය වේගය බවයි එම ප්‍රදේශය තුල පැතිරිය හැකි උපරිම වේගය බවයි. එතකොට මේකෙදී මේ නාගරික ප්‍රදේශයට ඇතුල් වන බව කියන එක එන්නේ නැහැ. සඳහන් වේගයේ සීමාවේ අවසානයේ බව කියන එක එන්නේ නැහැ. මේකේ හරි උත්තර දෙකක් විතර අපිට ගන්න පුළුවන් විදිහට තියෙන්නේ එම ප්‍රදේශය තුල පැදවිය හැකි සාමාන්‍ය වේගය බවයි සහ එම ප්‍රදේශය තුල පැදවිය හැකි උපරිම වේගය බවයි කියන එක. ඒතකොට එතනින් අපි හරි උත්තරේ තෝරගන්න ඕනේ. හරි උත්තරේ අපි ගන්න මෙතන මේ එම ප්‍රදේශය තුල පැදවිය හැකි උපරිම වේගය බවයි කියන එක තමයි හරි උත්තරේ වෙන්නේ. ඒ කියන්නේ පේපර් 1 එකේ දෙවෙනි ප්‍රශ්නේ හරි උත්තරේ වෙන්නේ හතරවෙනි උත්තරේ. එතකොට තුන්වෙනි ප්‍රශ්නට ගියොත් එimhe මේක තියෙන කහපාට පසුබිමක කළු පාටින් තියෙන්නේ. එතකොට මේක අනිවාර්යෙන් ඉදිරියෙන් කියලා තමයි එන්න ඕනි. ඒ කියන්නේ මේක අඳුරු ඇඟීමේ සංඥාවක්. එතකොට මේ සංඥාව ගත්තන් පස්සේ මේකේ උත්තර හතරට ගියොත් එimhe ඉදිරියෙන් ද්විත්ව මාර්ගය අවසන් වන බවයි. එතකොට මේකේ මේ මාර්ග සංඥා පැත්තට ගියොත් එimhe මාර්ග සංඥාවේ පේනවා නිකන් ඉරි දෙකක් ඇවිල්ලා එකට එනවා වගේ. ඒ කියන්නේ ඔය ඉරි දෙකක් කියලා කියන්නේ මාර්ග දෙකක්. මාර්ග දෙකක් ඇවිල්ලා එකට එනවා. එතකොට මේක මාර්ග දෙකක් කියන්නේ දෙක කියන එක අපි ද්විත්ව කියලා කියනවා. එතකොට ද්විත්ව මාර්ගයක් තමයි මෙතන තියෙන්නේ. ද්විත්ව මාර්ගය එකට වෙන එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ද්විත්ව මාර්ගය අවසන් වෙන බවයි. ඒ කියන්නේ ඉදිරියෙන් කැලලක් වෙනවා කහපාට පසුබිමක තියෙන හින්දා මොකද ඒක අඳුරු ඇඟීමේ සංඥාවක් හින්දා. එතකොට මේක ඉදිරියෙන් ද්විත්ව මාර්ගය අවසන් වෙන බව කියන තමයි උත්තරේ. තුන්වෙනි එකේ. හතරවෙනි එක ගත්තොත් එහෙම මේව සලකුණෙන් දැක්වෙන්නේ කියලා තියෙනවා. මේකත් අඳුරු ඇඟීමේ සංඥාවක්. එතකොට මේකෙත් කහපාට පසුබිමේ කළු පාටින් තියෙන්නේ. මේකේ ඊතලයේ තියෙන්නේ, ඒ කියන්නේ ඊ හිස දිශාව තියෙන්නේ වම් පැත්තට. ඊතලයේ පිටුපස කොටස වගේ තියෙන්නේ
එතනින් මෙතනින් පටන්ගෙන මේ පැත්තට තමයි මේක විහිදෙන්නේ. ඒතකොට මේක හිස තියෙන්නේ වම් පැත්තට හින්දා මේක වංගුව තියෙන්නේ වම් පැත්තට. ඒතකොට මේ අපි උත්තර හතරට ගියොත් එහෙම ඉදිරියෙන් වමට වංගුව ඉදිරි බවයි, දකුණට වංගුව ඉදිරියෙන් බවයි, වමට හැරවිය යුතු බවයි, වමට වංගුව ඉදිරියෙන් බවයි. ඒතකොට මේ උත්තර හතරේ ගත්තන් පස්සේ මේ තුන්වෙනි උත්තරේ අපිට ගන්න බෑ. මොකද හේතුව තුන්වෙනි උත්තරේ ඉදිරියෙන් කොටසක් නැහැ. ඒ කියන්නේ ඉදිරියෙන් කියන අඳුර ඇඟීමේ සංඥාවක් කියලා අපිට කියන්න බෑ. වමට ඉදිරිය හැරවිය යුතු බවයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ විධාන සංඥාවක් වගේ. වමට වංගුව ඉදිරියෙන් කියන එක ගත්තොත් ඒක ගන්න පුළුවන්. ඊට අමතරව ඉදිරියෙන් වමට වංගුව බවයි කියන එක ගන්නත් පුළුවන්. ඒකෝර මේ දෙක උත්තර දෙක ගත්තොත් එහෙම ඒ දෙක ගන්නත් පුළුවන්. මෙතන මේ දෙවෙනි උත්තරේ ගත්තොත් එහෙනම් දකුණට වංගුව ඉදිරියෙන් බවයි කියන එක ගන්න බෑ. මොකද හේතුව දකුණට වංගුවක් නෙමෙයි මේක තියෙන්නේ. මේක වමට වංගුවනේ තියෙන්නේ. ඒකෝර මේ දෙක තුන කියන උත්තර දෙකම ගන්න බෑ. අපේ උත්තර ගත්තොත් එහෙම 1යි 4යි තමයි උත්තර දෙක අපි ගන්න ඕනේ. ඒ ඉදිරියෙන් වමට වංගුව බවයි කියන එක හෝ වමට වංගුව ඉදිරියෙන් බවයි කියන එක තමයි අපි උත්තර දෙක ගන්න ඕනේ. ඒකට බැලුවොත් මේ උත්තර දෙකම හරි. මොකද ඉදිරියෙන් වමට වංගුව කිව්වත් හරි, වංගුව බවයි කිව්වත් හරි, වමට වංගුව ඉදිරියෙන් බවයි කිව්වත් දෙක හරි. ඒ උත්තර දෙකම හරි. ඊට පස්සේ පස්වෙනි එකට ගියොත් එහෙම පස්වෙනි එකේ බලන්න නිකන් පාලමක් වගේ හැඩයක් තියෙන්නේ. ඒ කියන්නේ නිකන් මෙහෙම ඇවිල්ලා මේ එන පාර මෙහෙම මේ දෙක සෙට් වෙනවා. සෙට් වෙලා මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම සෙට් වෙනවා පාර. සෙට් වෙලා මෙතනින් ආව පාරක් තියෙනවා. එතකොට මෙතන මේ තියෙන්නේ මේ පැත්තෙන් එන්නේ මේ පාරක්. මේකත් මේ පාරක්. ඒ එන පාර මෙතනින් පටු වෙලා තියෙනවා. මෙන්න මේ කොටසින් පටු වෙලා තියෙනවා. එතකොට මේක මොකද්ද මේක මේ පටු පාලමක් තමයි තියෙන්නේ. එතකොට මේ කහ පාට පසුබිම මේ කළු පාටින් තියෙනවා කියන්නේ ඉදිරියෙන් කොටසක් එනවා. ඒතර ඉදිරියෙන් මාර්ගය පටු බවක් හෝ මෙතින් පටු පාලම ඉදිරියෙන් බව තමයි තියෙන්නේ මෙතන. ඒතර මේකේ උත්තරේ වෙන්නේ අපි උත්තර හතරට ගියොත් එම් පළල වාහන ගමන් කිරීම තහනම් බවයි, ඉදිරියෙන් මාර්ගයේ පටු බවයි, පටු පාලම ඉදිරියෙන් බවයි, ද්විත්ව මාර්ගයේ ඉදිරියෙන් බවයි. මේ උත්තර ටික ගත්තාන් පස්සේ මේ 2යි 3යි උත්තර දෙකත් එක වගේ. ඉදිරියෙන් මාර්ගයේ පටු බවයි කියන එකත් එක වගේ, පටු පාලම ඉදිරියෙන් බවයි කියන එකත් එක වගේ. ඒ කියන්නේ මේක පාලමකට වගේම පාරට වගේමත් ගන්න මේ වගේ තමයි තියෙන්නේ. ඒතර මේකේ හරි උත්තරේ වෙන්නේ පටු පාලමක් ඉදිරියෙන් බවයි කියන එක තමයි උත්තරේ වෙන්නේ. ඊට පස්සේ අපි පල්ලෙහාට 6 වෙනි එකට ගියොත් එහෙනම් මෙම සලකුණෙන් දැක්වෙන්නේ. මේක මේ කෙලින්ම යන පාරක් මේ තියෙන්නේ. මේක තියෙන්නේ මේ ප්‍රධාන මාර්ගය තමයි මේ පෙන්ලා තියෙන්නේ. එතකොට මේ වම් පැත්තෙන් මේ මොකක් හරි මාර්ගයක් එකතු වෙනවා. එතකොට මෙතන තියෙන්නේ ප්‍රධාන මාර්ගයක් එකතු වෙන සංදියක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. එතකොට මේ අපි උත්තර පැත්තට ගියොත් එහෙනම් උත්තර හතරට ගියොත් එහෙනම් වම් පැත්තෙන් එන වාහන වලට ප්‍රමුඛත්වය දෙන ලෙස දෙනුම් දීමකි නෑ. මොකද මේක අඳුර ඇඟීම සංඥානේ. මෙතන මොකක් අඳුරක් තියෙනක තමයි අඟවන්නේ. ඒක ඉදිරියෙන් ප්‍රධාන මාර්ගයක් ඇති බවයි ඒකත් නෙවෙයි. යු හැඩේ මං සංදියක් ඉදිරියෙන් බවයි ඒක කොහොමත් වෙන්න බෑ. හතරෙනි උත්තරේ ගත්තොත් එimhe වම් පැත්තෙන් එන රථ වාහන ප්‍රධාන මාර්ගයට එක්වන සංදියක් ඉදිරියෙන් බවයි කියන එක තමයි හරි උත්තරේ. ඒතර 6ට 4 තමයි උත්තරේ. 7 වෙනි ගියොත් එimhe මේක යු හැඩයක් වගේ තියෙන්නේ. මේ තියෙන්නේ යු හැඩයක් වගේ තියෙන්නේ. යු හැඩයකටත් වඩා මේක නිකන් වැලමිටක් වගේ. මේක නිකන් වැලමිටක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේක මේ දිශාව අපි හොයාගන්නේ මෙන්න මේ ඊ හිසෙන් මේ මෙතන ඉස්සරහම තියෙන ඊ හිසෙන් තමයි හොයාගන්නේ. ඒ කියන්නේ මේක ඊතලයේ කොටස් දෙකක් තියෙනවා. මේ ඊතලයේ ඉදිරිපස කොටසයි පසුපස කොටසයි තියෙන්නේ මෙතන. මේ ඊතලයේ පසුපස කොටස, මෙතන ඊතලයේ ඉදිරි කොටස. ඒ කියන්නේ ඊ හිස මෙතන තියෙන්නේ. එතකොට මේ ඊ හිස හැරලා තියෙන දිශාව තමයි අපි ගන්නෙ ඒ අදාළ දිශාව විදිහට. එතකොට මේකේ මේ තියෙන වැලමිටක් වගේ ආකාරයට වංගුවක් තියෙන්නේ. එතකොට මේ දිශාව තියෙන දකුණු පැත්තට. එතකොට මේකේ අපි උත්තරේ ගන්නෙ දකුණු පැත්තට වැලමිට වංගුව ඉදිරියෙන් බවයි කියන තමයි ගන්නෙ. එතකොට දැන් මේ ඔක්කොම තියෙන කහපාට පසුබිමේ 8 වෙනි එකට ගත්තොත් එimhe 8 වෙනි එකේ මේ මිනිස්සෙක් ඉන්නවා. මේ කඩේරිලෙන් තියෙන පදික මාරුව. මේ පදික මාරුව මෙහෙම තියෙන්නේ. ඒතකොට මේකේ කියන්නේ පදිකයන් මාරු වන ස්ථානයේකි පදිකයන් මාරු වන ස්ථාන ඉදිරියෙන් බවයි. දැන් මේ 1යි 2යි ගත්ත බැලුවලට එක වගේ. මොකද පදිකයන් මාරු වන ස්ථානයේකි පදිකයන් මාරු වන ස්ථානය ඉදිරියෙන් බවයි කියන එක. ඒතකොට මේ පදිකයන් මාරු වන ස්ථානයේකි කියන එක ගන්න බෑ. මොකද මේක අන්තර ඇඟීමේ සංඥාවක්. ඒ කියන්නේ මෙතන අන්තරක් ඉස්සරහින් තියනවා කියලා තමයි කියන්නේ. ඒතකොට පදිකයන් මාරු වන ස්ථානය ඉදිරියෙන් බවයි කියන උත්තරේ. ඒ කියන්නේ 8 2 තමයි උත්තරේ. 9 වෙනි ප්‍රශ්නට ගියොත් එහෙම මෙම සලකුවෙන් දැක්වෙන්නේ. මෙතන මේ තියෙන වටරවමක් මේක අනිවාර්ය වටරවමක්. නමුත් මේක කහපාට පසුබිමේ කළු පාටින් තියෙන්නේ. ඒතකොට මේකේ උත්තරෙත් වෙන්නේ වටරවම ඉදිරියෙන් බවයි කියන එක. ඒ කියන්නේ 9 එක තමයි උත්තරේ. 10 වෙනි එක ගත්තොත් මේක තහනම් සංඥාවක්. ඒතකොට මේකේ රතු පාටින් මේ පසුබිමේ රතු පාටින් අවුට්ලයින් එක කියලා තියෙනවා. මෙහෙම කපලා තියෙනවා. ඊට අමතරව නිල් පාට පසුබිමේ සුදු පාට ඉරක් තියෙනවා. මේ 1 2 අපි ඔත්තේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා ගත්තොත් එහෙම ඔත්තේ සංඛ්‍යාවක් කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යාව කියන්නේ 1 3 5 7. ඒ කියන්නේ දෙකෙන් බෙදුවොත් ඉතුරු වෙන සංඛ්‍යාව තමයි ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ. ඒතකොට ඉරට්ටේ සංඛ්‍යා කියලා කියන්නේ දෙකෙන් බෙදුවොත් ඉතුරු නැතුව බෙදෙන ඒවා තමයි ඉරට්ටේ සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට
ඔත්තේ සංඛ්‍යා කියන්නේ 1 5 7 9 වගේ ඒවා. ඉරට්ට සංඛ්‍යා කියන්නේ 2 4 6 වගේ ඒවා. එතකොට අපි මෙතන මේ එකනේ තියෙන මෙතන මේ සුදු පාටින් එක තියෙන හින්දා මේක ඉරට්ටේ සංඛ්‍යාව ඔත්ති සංඛ්‍යාවක්. ඒතර ඔත්තේ සංඛ්‍යාවක් හින්දා අපි බලමු මෙතන උත්තර 4 වාහන නැවැත්වීම 19 තියෙනවා. වාහන නැවැත්වීම සම්පූර්ණයෙන්ම 19 බවයි කියන එක හෝ ඔත්තේ දිනවල වාහන නැවැත්වීම 19 බවයි. ඒ කියන්නේ ඔත්තේ කියන්නේ අපි ඔත්තේ ඉරට්ටේ දාන්නේ එක තියෙන මෙතන එක කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. ඒතර ඔත්තේ දිනවල වාහන නැවැත්වීම 19 බවයි කියන තමයි උත්තරේ වෙන්නේ. එතකොට 11 වෙනි රට ගියොත් එම 11 තියෙන නිකන් මේ කතරයක් වගේක් තියෙන්නේ. මේක මේ රතු පාටින් තියෙන්නේ සුදු පාට පසුබිමේ තියෙන්නේ. එතකොට මේක හරි උත්තරේ වෙන්නේ එකිනෙක හරහා ගමන් කරන දුම්රිහාස් මාර්ගය ඇති බවයි ආරක්ෂා කර නොමැති දුම්රිහාස් මාර්ගය ඇති බවයි ආරක්ෂා කර නොමැති දුම්රිහාස් මාර්ගයක් ඉදිරියෙන් ඇති බවයි. මේක තුන්වෙනි උත්තරේ ගන්න බෑ මොකද ඉදිරියෙන් කොටසක් නැති හින්දා. එතකොට හතරවන් හන්දියක් කියන එක ගන්න බෑ කොහොමත් ඒක වෙන්නේ. ආරක්ෂා කර නොමැති දුම්රිහාස් මාර්ගයක් ඇති බවයි කියන එක ගන්න පුළුවන්. එකිනෙක හරහා ගමන් කරන දුම්රිහාස් මාර්ගයක් ඇති බවයි කියන එක වැරදි. ඒක හරි උත්තරේ ඉන්නේ 2 ආරක්ෂා කර නොමැති දුම්රිහාස් මාර්ගයක් ඇති බවයි කියන තමයි උත්තරේ වෙන්නේ. يعني 11ට 2. 12 වෙනි එකට ගත්තොත් මේකත් තහනම් සංඥාවක්. මේව සලකුණෙන් දැක්වෙන්නේ කියලා තියෙනවා. මේක මේ ඉදිරියට යන්න කියලා තියෙන්නේ. ඉදිරියට යන්න කියන එක කපලා තියෙනවා. ඉදිරියට යන්නේ භාගය තමයි කියන්නේ. ඒතර ඒ කියන්නේ ඇතුල් වීම තහනම් බවයි තමයි මේකෙන් කියන්නේ. එතකොට 13ට 12ට 1. එතකොට 13 ගත්තොත් එහෙම 13 මෙන්න මේ පැත්තක් පෙන්වලා තියෙනවා. يعني ඊතලයක් මගින් එක පැත්තක් පෙන්වලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා විඥාන සංඥාවක්. මේකේ උත්තර ටික බැලුවොත් එහෙම වමට හැදීම ඉදිරියේනි වමට හරවන්න මේ පැත්තෙන් පසු කර යන්න නැවත හරවා යාම ඉදිරියේනි. එතකොට වමට හැරවීම ඉදිරියෙන් කියන එක ගන්න බෑ කොහොමත්. වමට හරවන්න කියන එක ගන්නත් බෑ. මේකේ හරි උත්තරේ වෙන්නේ 3. මේ පැත්තෙන් පසු කර යන්න කියන එක. ඊට පස්සේ 14ට ආවොත් එහෙම මේකේ රතු පාට පසුබිමේ නිල් පාට රතු පාට අවුට්ලයින් එක කියලා තියෙනවා. නිල් පාටින් පසුබිම තියෙනවා. ඊට අමතරව මේකේ කතරයක් තියෙනවා. ඒ කියන්නේ දෙපාරක් කපලා තියෙනවා. ඒකෝර මේකේ එක ඉරක් තිබ්බොත් එක මේකක් තිබ්බොත් මෙන්න මෙහෙම එක මේ ලයින් එකක් තිබ්බොත් එම කියන්නේ වාහන නැවැත්වීම තහනම් කරලා විතරයි. ඊට පස්සේ මේ ඉරි දෙකම තිබ්බොත් ඒ වාහන නැවැත්වීම සහ පැටවීම තහනම් කියන තමයි කියන්නේ. ඒතර මේකේ උත්තර හතරට ගියොත් එම වාහන නැවැත්වීම පැටවීම සහ බෑමද තහනම් බවයි පළවෙනි එක තමයි උත්තරේ. දෙවෙනි උත්තරේ බලුවොත් එම නැවැත්වීම තහනම් ඒක වෙන්න බෑ. මොකද එක ඉරක් තිබ්බොත් තමයි නැවැත්වීම තහනම් කියලා කියන්නේ. ඇතුල් වීම තහනම් කියලා කියනවා. ඇතුල් වීම තහනම් කියලා කියන්නේ මේ ඒත් එක ඉරක් තිබ්බොත් විතරයි. ඒ කියන්නේ ඒ ගන්නත් බෑ. ඒතර හරි උත්තරේ වෙන්නේ 14ට 1. 15 ගත්තොත් ඒක මෙන්න මේ බලන්නකො 15ත් කපලා තියෙන මේක තහනම් සංඥාවක්. එතකොට මේක මේ මෙහෙම කළු පාට මෙහෙම ඊතලයක් තියෙනවා. ඒ ඊතලේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම පාස් කරලා යනවා වගේ තමයි තියෙන්නේ. එතකොට මේක අපි මේ වාහනයක් කියලා ගත්තොත් එහෙම මේ තවත් වාහනයක්. මේ වාහනේ මෙහෙම ඉස්සර කරලා යනවා. ඒක කරන්න එපා කියලා තමයි කියන්නේ. එතකොට මේ කියන්නේ වාහන ඉස්සර ගිහින් තහනම් බවයි තමයි මේකෙන් කියන්නේ. කියන්නේ 15ට උත්තරේ 4. ඒතර මේ හරිම ලේසි මේක මේ ඇතුළේ තියෙන දේවල් දිහා බලලා වුණත් දන්නේ නැති කෙනෙක්ට වුණත් හිතලා වුණත් ඒ වෙලාවට ගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ මේවා දැනන් ඉන්න ඕනි. ඊට පස්සේ 16ට ගියොත් එහෙම 16 මේ කාර් එකක් තියෙනවා. ඊට අමතරව බයික් එකක් තියෙනවා. ඒතකොට මේ කාර් එකයි බයික් එකේ තියෙනකොට මේ දෙක කපලා තියෙනවා. ඒතකොට දැන් මේකේ සියලුම වාහන සඳහා මාර්ගය වසා ඇත කියන තමයි හරි උත්තරේ වෙන්නේ. මොකද මේකට අනිත් වාහන ඔක්කොම දාන්න බැරි හින්දා තමයි මේ කාර් එකකුයි බයික් එකකුයි දාලා තියෙන්නේ සියලුම වාහන නියෝජනය වෙන විදියට. එතකොට මෙතන මේ 16 උත්තරේ තමයි 1 සියලුම වාහන සඳහා මාර්ගය වසා ඇත කියන එක. මේව සලකුණෙන් දැක්වෙන්නේ 17 මේ ස්ටොප් කියලා දෙනවා. ස්ටොප් කියලා කියන්නේ සිංහලෙන් නවතිනු කියන එකට. ඒතකොට මේ රතු පාට පසුබිමේ සුදු පාටින් මේ විදිහට තියෙනවා. මේකට අපි කියන්නේ නවතිනු සංඥාව කියලා තමයි කියන්නේ. එතකොට මේකේ හරි උත්තරේ වෙන්නේ 14ට 4. 18 ගත්තොත් එහෙම 18 මේ කහපාට පසුබිමේ කළු පාටින් තියෙන්නේ. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම අනුතුරු ඇඟීමේ සංඥාවක්. ඒ කියන්නේ මේක මේ කියන අනුතුරු අනිවාර්යයෙන්ම දෙන ඉදිරියෙන්. එතකොට මේක මේ ආර්ය සංඥාවෙන් කියවෙන්නේ ඉදිරියෙන් කියලා තමයි මොකක් හරි දෙයක් ඉදිරියෙන් තියෙනවා කියලා තමයි කියවෙන්නේ. එතකොට මේක මේ තියෙන්නේ මේ දුම්රියක් තියෙන්නේ. එතකොට මේකේ උත්තරේ වෙන්නේ ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙන් බවයි කියන තමයි කියන්නේ. එතකොට 18ට 2. 19 ගත්තොත් එහෙම මේකත් මේ තහනම් සංඥාවක්. ඒතර මේක මේ නලාවක් තියෙනවා නලාවක් කපලා තියෙනවා. ඒ කියන්නේ කපලා දිනවා කියලා කියන්නේ ඒක කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ තහනම් සංඥාවක්. ඒතර මේකේ උත්තර හතර ගත්තොත් එහෙම රෝහලක් ඉදිරියෙන් ඇති බවයි, උසාවියක් ඉදිරියෙන් ඇති බවයි, නලා ශබ්ද කිරීම තහනම් බවයි, මාර්ගය වසයතයි කියන එකයි. ඒතර රෝහලක් ඉදිරියෙන් ඇති බවයි කියන්නේ රෝහලක් ඉදිරියේ උසාවිය ඉදිරියේ තමයි මේ සංඥාව ගහලා තියෙන සාමාන්‍යයෙන් පාසලක් ඉදිරියට ගහලා තියෙනවා. එතකොට මේකේ හරි උත්තරේ වෙන්නේ 19 3 නලා ශබ්ද කිරීම තහනම් බවයි. 20 ගත්තොත් එහෙම මේ පහ තියෙනවා T තියෙනවා. මේක ඇවිල්ලා මේ
සීමා සංඥාවක්. ඒ කියන්නේ මොකක් හරි දෙයක් සීමා කිරීමට තමයි මේ සංඥාව ගහන්නේ. ඒතකොට මේක මේ 5යි t කියලා තියෙනවා. t කියන්නේ ටොන් කියන එක. ටොන් කියන්නේ සාමාන්‍යයෙන් බර වැනීමේ ඒකකයක්. එතකොට 5යි ටොන් කියලා කියන්නේ මේ උපරිම බර සීමාව තමයි මේ 5යි t කියලා කියන්නේ. ඒ කියන්නේ බර සීමාව මේ උත්තර හතරට ගියොත් එහෙම බර සීමාව, වේග සීමාව, ඇක්සලේ මත බර සීමාව, පළ සීමාව. ඇක්සලේ මත බර සීමාව නම් මේ ඇක්සලයක් මෙන්න මෙතන මේ ලස්සන විදිහට ඇඳලා තියෙනවා. ඒ එහෙම තිබ්බොත් තමයි ඇක්සල් ඒ මත බර සීමාව වෙන්නේ. මේක නිකම්ම 5යි t කියලා තියෙන හින්දා මේක බර සීමාව කියන තමයි උත්තරේ. ඒ කියන්නේ 21 තමයි උත්තරේ. 21ට ගියොත් එහෙම වාහනයක් නවතා තැබීම නොකළ යුත්තේ කියලා තියෙනවා. මේ මෙතෙන් ඉඳන් තමයි මේ වගන්ති ප්‍රශ්න පටන් ගන්නෙ. ඒතර මේක නිකන් වගන්ති ආකාරයෙන් තමයි ප්‍රශ්න තියෙන්නේ. මේක මාර්ග සංඥාවක් දීලා මේ මාර්ග සංඥාව මොකද්දවත් එහෙම ප්‍රශ්න කරන තැනක් නෙමෙයි. මේක ඇවිල්ලා වගන්ති ප්‍රශ්න 20ක් තමයි තව තියෙන්නේ ඔය ඉස්සරහට. ඒකට ගියොත් එහෙම වාහනයක් නවතා තැබීම නොකළ යුත්තේ කියලා අහනවා. යම් ස්ථානයකට ඇතුළු වීමේ දොරටුවක් හෝ පිටවීමේ දොරටුවක් අසලදී ඔව් යම් ස්ථානයකට ඇතුළු වීමේ දොරටුවක් හෝ පිටවීමේ දොරටුවක් අසල නතර කරන්න බෑ. අධිවේගී දාන තීරුවක් මතදී අධිවේගී දාවර තීරුවක් මත කොහොමත් වාහන නතර කරන්න බෑ තහනම්. ඊට අමතරව බක්සද නැවතුමක සිට මීටර 30ක් දුර ප්‍රමාණයක ඇතුළතදී හෝ දෙපසට පාර අයිනේ සලකුණු කර ඇති කහස් ඉරි සීමාවේදී තුලදී ඒ කියන්නේ කහරි සීමාව කියලා කියන්නේ බස් නැවතුම් පොලක් ඉදිරින් තියෙනකොට ඒකට කහපාට තීරුවක් කහපාට මේ අක්කක් හැඩයට මේ ඉරක් යනවා. ඒ ඉර මත නතර කරන්න බෑ කියලා තමයි කියන්නේ. ඒතකොට මේ උත්තර තුනම හරි. ඒතකොට මේකේ හරි උත්තරේ වෙන්නේ 1 2 3 යන සියල්ලම නිවැරදි කියන එක තමයි. ඒ කියන්නේ මේ 1 2 3 යන තුනම මේ ඒ තුනෙන් කියන තැන්වලදීම වාහන නතර කරන්න බෑ තහනම්. ඊට 22ට ගියොත් එහෙම එක් දිශාවකට දාන තීරු තුනකින් යුතු මාර්ගයක ඇති තුන්වන දාන තීරුව. ඒ කියන්නේ මාර්ගයේ මැදට ආසන්න තීරුව භාවිත කළ යුත්තේ. වාහන තුනක් ඒ කියන්නේ ඉරි තුනක් තියෙනවා කියලා කියන්නේ වම් පැත්තේම ඉර පාවිච්චි කරන්නේ වම් පැත්තට හරවන කට්ටිය හෝ කෙලින් යන කට්ටිය පාවිච්චි කරන්න පුළුවන්. මධ්‍ය රේඛාව පාවිච්චි කරන්නේ වේගෙන් යන අය හෝ වාහනයක් ඉස්සර කරන්න හෝ යන කට්ටිය තමයි ගන්න ඒ ඉර පාවිච්චි කරන්නේ. තුන්වෙනි මධ්‍යයට ආසන්න රේඛාව පාවිච්චි කරන්නේ දකුණට හරවන්න හෝ ඒත් වාහනයක් ඉස්සර කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි මධ්‍ය රේඛාව ගොඩක් දුර පාවිච්චි කරන්නේ වාහනයක් ඉස්සර මේ දකුණට හරවනවා තමයි මේ මධ්‍ය රේඛා මධ්‍යයට ආසන්න රේඛාව පාවිච්චි කරන්නේ. ඒතර මේක උත්තර හතරට ගියොත් එහෙම වෙනත් වාහන පසු කර යාම සඳහා හෝ දකුණට හැරවීමට හෝ අනතුරු වැළැක්වීමට අධික වේගයෙන් ගමන් කිරීම සඳහාය වෙනත් වාහන පසු කර යාම සඳහාය දකුණට හැරවීමට. ඒතර මේ හතර ගත්තොත් එහෙම දකුණට හැරවීම කියන එකත් හරි වෙනත් වාහන පසු කර යාම සඳහා කියන එකත් හරි අධික වේගයෙන් ගමන් කිරීම සඳහා කියන එකත් හරි. ඒතර පළවෙනි එකත් හරි. ඒතර මේක ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් උත්තර මේ වගන්ති ප්‍රශ්න හතර තියෙන උත්තර හතරම නිකන් හරි වගේ තමයි තේරෙන්නේ. ඒවට මේකෙන් වඩාත්ම උචිත උත්තරය තමයි අපිට හොරන්න ඕනේ. කියන වඩාත්ම ගැළපෙන උත්තරේ. ඒතර 22කට ගැළපෙන උත්තරය තමයි වෙනත් වාහන පසු කර යාමට හෝ දකුණට හැරීමට හෝ අනතුරක් වළක්වා ගැනීමට. ඒතකොට වාහනේ ඉස්සර කරන්න හරි දකුණට හරවන්න හරි අනතුරක් වළක්වා ගන්න හරි තමයි මධ්‍ය රේඛාව පාවිච්චි කරන්නේ. කියන්නේ මධ්‍යයට ආසන්න රේඛාව. ඒ කියන්නේ ලේන් තුනක් තියෙනවා. දාන තුනක් තියෙනවා. තුනේ මධ්‍ය රේඛාව. කියන්නේ අවසාන තීරුව පාවිච්චි කරන්නේ මොකටද කියලා තමයි අහන්නේ. ඒතකොට 22කට උත්තරේ 1. 23ට ගියොත් ඒව මහා මාර්ග උපදේශ සංග්‍රහයේ අතුරු හැඟීමේ සංඥාවල වර්ධනය මොකද්ද? අතුරු හැඟීමේ සංඥාව කියන්නේ මෙන්න මේවට මේ තියෙන්නේ. මෙන්න මේ වගේ කරන අතුරු හැඟීමේ සංඥාවක් කියලා කියන්නේ. අතුරු හැඟීමේ සංඥාවක් තියෙන්නේ කහ පාට පසු මේ කළු පාටයෙන්. එතකොට මේක බලමු අපි. මේ තියෙන කහ පසුතලයේ කළු පැහැදිලි. ඒකට හරි උත්තරය වෙන්නේ 3. ඒක 23 3 තමයි උත්තරේ. ඊට පස්සේ 24ට ගියොත් එහෙම ප්‍රධාන මාර්ගයට ඇතුළු වීමේදී ඔබ ඉඩ දිය යුත්තේ ප්‍රධාන මාර්ගයට කියලා කියන්නේ ඔය අතුරු මාර්ගයෙන් එනකොට ඇවිල්ලා ප්‍රධාන මාර්ගයට දානකොට ඔයා මොන වාහන වලද මොන පැත්තෙන් එනවා දකුණෙන් එන වාහන වලද වමෙන් එන වාහන වලද ඉදිරිය දෙන්න ඕනේ කියලා තමයි අහන්නේ. ඒතර මේකේ දකුණෙන් එන වාහන වලට කියන එකත් හරි ඉදිරියෙන් එන වාහන වලට කියන එක ඒත් හරි හතරම හන්දියක වගේ නම් දකුණෙන් සහ වමෙන් එන වාහන වලටත් හරි වමෙන් එන වාහන වලටත් කියනත් හරි. ඒතර මේකේ බැලුවට උත්තර හතරම හරි. ඒ වුණාට ඔයා ගැළපෙන උත්තරේ වෙන්නේ මෙතන තුන්වෙනි උත්තරේ. ඒතර ඔයා වඩාත්ම ගැළපෙන උත්තරේ වෙන තුන්වෙනි උත්තරය තමයි ඔයා ගහන්න ඕනේ. ඒ කියන්නේ දකුණින් සහ වමෙන් එන වාහන වලට තමයි ඔයා මංගු අතුරු මාර්ගයෙන් නම් ප්‍රධාන මාර්ගයට දානවා නම් ඉඩ දෙන්න ඕනේ. කියන්නේ වමෙන් එන වාහන වලට ඔයා ඉඩ දෙන්න ඕනේ. දකුණින් එන වාහන වලට ඉඩ දෙන්න ඕනේ. 25ට ගියොත් එimhe රාත්‍රී කාලයේදී දාවනයේදී ඉදිරියෙන් එන වාහනයේ ප්‍රධාන පහන් ආලෝකය අවපාත නොකළහොත්. ඒ කියන්නේ අඩු නොකළහොත් මොකද කරන්න කියන්නේ? අවපාත කියන්නේ දැන් සාමාන්‍ය හෙඩ්ලයිට් එක හෙඩ් ඩිම් දෙකක් තියෙනවානේ. ඒත් හෙඩ් කියන්නේ වැඩි එළියක් එනවා එකේ. ඒකට ඒක සාමාන්‍යයෙන් අමාරුයි ඉදිරියෙන් එන වාහන වලට ඩිම් කියලා කියන්නේ අවපාත කරනවා කියන එක. එතකොට මේ ඉදිරියෙන් එන වාහනේ ඔයා ඉදිරියෙන් එන වාහනේ අවපාත නොකරලා තියන්නේ. එයා ලයිට් එක ඩිම් කරොත් නැති වුණොත් ඔයා මොකද කරන්න ඕන කියලා අහන්නේ. වාහනේ වේගය අඩු කර ගැනීම කියනත් හරි. වාහනේ වේගය අඩු කර ගැනීම හෝ නවත්තා ගැනීමට ක්‍රියා කිරීම කියනත් හරි. වාහනේ ප්‍රධාන පහන් ආලෝකය වැඩි කර ගැනීම කියන එක වැරදි.
ඒ කියන්නේ එයා හෙඩින් කරන් යනකොට එයා හෙඩ් කරන් යනකොට ඔයාත් හෙඩ් කරනවා කියන තමයි කියන්නේ වාහනේ පහන් නිවා දෙන්න කියන එකත් වැරදි. ඒක ලයිට් ඔෆ් කරනවා කියන තමයි ඔයා ලයිට් ඔෆ් කරලා දානවා කියන තමයි හරි මේ උත්තරේ මේකේ මේ හතරවෙනි උත්තරේ කියන්නේ. ඒක හතරවෙනි උත්තරෙත් නෙමෙයි හරි. 1යි 2යි දෙකම හරි වගේ තේරෙනවා. ඒ වුණාට වාහනේ වේගය අඩු කර ගැනීම කියන එකත් හරි. ඒ වුණාට වාහනේ වේගය අඩු කර ගැනීම හෝ නවත්තා ගැනීම ක්‍රියා කිරීම තමයි හරිම උත්තරේ. ඒ කියන්නේ වාහනේ වේගය අඩු කරලා ඔයාට ඉස්සරහට යන්න බැයි නම් කියන්නේ හොඳටම පේන්නේ නැත්නම් නවත්තා ගැනීම ක්‍රියා කරන්න එක තමයි කරන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ 25 උත්තරේ 2. 26ට ගියොත් එහෙම සුදු පාට තනි ආයත රේඛාවක් මාර්ගයේ මැද සලකුණු ඇති විට කියලා කියන්නේ මේ කියන්නේ මාර්ගයේ මැද ඒ කියන්නේ මහා මාර්ගයේ මැදේ තනි අඛණ්ඩ රේඛාවක් සුදු තනි අඛණ්ඩ රේඛාවක් කියන්නේ කඩිරක් නෙමෙයි තනි රේඛාවක් ඒ කියන්නේ මේ තනි රේඛාවක් තියෙනවා නම් මොකද කරන්න කියලා තමයි අහන්නේ. ඒතකොට සාමාන්‍ය මේ තනි රක් තියෙන්නේ වංගුවකදී හෝ කඳු මේ කන්දකදී තමයි සාමාන්‍ය මේවත් තියෙන්නේ. එතකොට මේ සුදු ඉර සාමාන්‍යයෙන් තනි අඛණ්ඩ සුදු ඉර කපන්න බෑ කපලා ඉස්සර කරන්න බෑ. ඒ වුණාට දකුණට හරවන්න මේ පුළුවන්. ඒ කියන්නේ ඉර කපලා ඉස්සර කරන්න බෑ. දකුණට හරවන්න අවසර තියෙනවා. ඒකට මේක උත්තරේ ගත්තොත් තියෙන්නේ ඉර කපා දකුණට හැරීමට හා ඉස්සර කිරීම කළ හැක වැරදි. ඉර කපා දකුණට හැරවිය හැකි ඉර කපා දකුණට හැරවිය යුතුය. ඉර කපා දකුණට හරවන්න පුළුවන්. ඉර කපා දකුණට හැරවිය හැක ඉස්සර කිරීම කළ නොහැක. ඒතකොට මේකෙන් මේ කියන්නේ 2යි 3යි ගත්තොත් ඒත් එක වගේ. ඒ වගේ දෙකේ කියන්නේ ඉර කපා දකුණට හැරවිය යුතුයි කියන එක. ඒ කියන්නේ යුතුයි කියලා කියන්නේ විධාන සංඥාවක් වගේ. ඉර කපා දකුණට හැරවිය හැක ඉස්සර කිරීම කළ නොහැක. ඒතකොට මේ ගැළපෙන උත්තරේ තමයි 3. කියන්නේ ඉර කපලා දකුණට හරවන්න පුළුවන්. ඒ වට ඉස්සර කරන්න බෑ. 24 ගියොත් එimhe වාහනයක් අතුරු මාර්ගයකට පසුපසට පැදවීමේදී. ඒ කියන්නේ ඔයා ප්‍රධාන මාර්ගයේ ගිහිල්ලා ඔයා ප්‍රධාන මාර්ගයේ ඒ පාර පහු කරලා ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඒ ප්‍රධාන මාර්ගයේ දිගේ ඒ අතුරු මාර්ගයට රිවර්ස් කරනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයා ප්‍රධාන මාර්ගයේ හරහා ගිහිල්ලා ඔයාට වාහනේ හරව ගන්න ඕන මොකක්ද අවශ්‍යතාවයක් ඉන්නවා අපිට ඒ ප්‍රධාන මාර්ගයේ සිට ඒ අතුරු මාර්ගයට වාහනේ රිවර්ස් කරනවා. ඒතර ඒක තමයි මේ අහන්නේ. ඒතර පළවෙනි උත්තරය ගත්තොත් මේ අතුරු මාර්ගයේ ඇති හන්දිය පසු කර වාහනේ හැඩයට නවත්තා අතුරු මාර්ගයේ පසුපසට පැදවීම. ඒ කියන්නේ අතුරු මාර්ගයේ ඇති හන්දිය කියලා කියන්නේ අතුරු මාර්ගයේ තියෙන ස්ථානයේ පොඩ්ඩක් පහු කරලා ඉස්සරහ ගිහිල්ලා වාහනේ හැඩයට නතර කරලා අතුරු මාර්ගයට පසුපසට පැදවීම කියලා තමයි කියන්නේ. ඒ උත්තරේ හරි කියලා අපිට ගන්න පුළුවන්. අපි දෙවෙනි උත්තරේ බලමු. අතුරු මාර්ගයේ පසු කර අවශ්‍ය අවම දුරක් ඉදිරියට ගොස් පාර අයින්ට සමාන්තරව නවත්තා ඉන්පසු පාර අයින දිගේ පසුපසට පැදවිය යුතුයි කියන එක තමයි මේ දෙවෙනි උත්තරේ කියන්නේ. ඒ කියන්නේ අවශ්‍ය අවම දුරක් කියලා කියන්නේ ඔයාලට වාහනේ රිවර්ස් කරගන්න පුළුවන් අවම දුරක් මේ වාහනේ ඉස්සරහට ගිහිල්ලා පාරේ අයින තියෙනනේ අයින රේඛාවක් තියෙනනේ ඒ රේඛාවට අවශ්‍ය අවම දුරක්. එතකොට මේ අවශ්‍ය අවම දුරක් කියලා කියන්නේ ඔයාලට රිවර්ස් කරන්න පුළුවන් අවම දුරක් ඉස්සරහට අරන් ගිහිල්ලා වාහනේ ඒ පාරේ අයින රේඛාවට සමාන්තරව නතර කරලා ඔයා පසුපසට රිවර්ස් කරන එක තමයි මේක කියන්නේ. තුන ගත්තොත් එimhe පාර මැදයට ගෙන වාහන නවත්තා අතුරු මාර්ගයේ පසුපස පැදවීම. ඒක වැරදි. මොකද පාර මැදයට ගත්තොත් එimhe පිටිපස්සෙන් එන වාහන වලට කියන්නේ වාගේ වාහනේට පසුපසින් එන වාහන වලට බාධාක් කරන එක. ඒක වැරදි. තහනම්. ඒක හරි උත්තරේ වෙන්නේ දෙක. 24 දෙක තමයි උත්තරේ. 28 ගත්තොත් එimhe 28 ඉස්සර කිරීම නොකළ යුත්තේ කියලා අහනවා. ඉස්සර කිරීම නොකළ යුත්තේ කියලා අහනවා. ඒ කියන්නේ වාහනයක් මෙන්න මේ තියෙන වෙලාවේදී ඉස්සර කරන්නේ ඉස්සර කිරීම කරන්නේ නැත්තේ නොකළ යුත්තේ මොනවද කියන්නේ වාහනයක් ඕවර්ටේක් කරන්න හොඳ නැත්තේ නේ වාහනයක් ඕවර්ටේක් කරන්න හොඳ නැත්තේ මොන අවස්ථාවකද මේක අහන්නේ. එතකොට මේකේ අපි අතුරු උත්තර හතර රෝහලක් ඉදිරියෙන් ඇති අවස්ථාවකදී කඳු මුඳුරක් ඇති අවස්ථාවකදී පාසලක් ඉදිරියෙන් ඇති අවස්ථාවකදී පාර මැද ඇති සුදු පාට කඩ ඉර ඇති අවස්ථාවකදී සුදු පාට කඩ ඉරක් තියෙනවා අනිවාර්යයෙන් ඉස්සර ගන්න පුළුවන්. පාසලක් ඉදිරියෙන් උන් අවස්ථාවකදීත් ඉදිරි පාරේ තනීර හෝ ඩබල් ඉර නැත්නම් ඉස්සර ගන්න පුළුවන්. රෝහලක් ඉදිරියෙන් උත් ඒ විදිහට ඉස්සර ගන්න පුළුවන් අවශ්‍ය නම්. කියන්නේ තහනමක් නැත්නම් එතන මාර්ග සංඥාවක් මොකකින් හරි ඉස්සර ගන්න එපා කියලා තියෙනවා නම් ඉස්සර ගන්න බෑ. එහෙම නැත්නම් ඔයාලට ඉස්සර ගන්න පුළුවන්. හැබැයි කඳු මුඳුරක් ඇති අවස්ථාවකදී ඔය ඉස්සර ගන්න ඉස්සර කිරීම නොකළ යුතුයි. මොකද හේතුව ඔයා කඳු මුඳුරක යන වෙලාවක ඉදිරියෙන් එන වාහනය ඔයාලට පේන්නේ නැහැ. ඒතකොට ඔයා වාහනේ හදිස්සියට ඉස්සර කරද්දී වාහනේ කඳු මුදුනට යන වෙලාවක වාහනයක් ඉස්සරහින් අහවොත් එimhe ඔයා අඳුරටපත් වෙනවා. ඒකින් තමයි කඳු මුදුනක ඇති අවස්ථාවකදී ඉස්සර ගන්න එපා කියලා කියන්නේ. ඒතර 24 උත්තරේ තමයි 2. 29ට ගියොත් එහෙම පදිගමාරුව හඟවන සංඥාපූර්ව දුටු විට කළ යුත්තේ. පදිගමාරුව හඟවන සංඥාපූර්ව දුටු විට කියන්නේ ඔයාලා මාන සංඥාවක් තියෙනවා ඉදිරියෙන් පදිගමාරුවක් තියෙනවා කියලා. ඒතකොට ඔයා මොකද කරන්න ඕනේ තමයි අහන්නේ. පදිගෙන් සිටීදැයි පරික්ෂාකාරීව දාහනය කිරීමයි වාහනේ වේගය ගැන සැලකීමක් තියෙන අත්‍යවශ්‍ය නොවේ. ඒක වැරදි. ඒ කියන්නේ වාහනේ වේගය ගැන සැලකීමක් වෙන්න ඕනේ. මොකද හදිස්සියට කහිරෙන් පදිගේ පැන්නොත් පාර මාරුනොත් එහෙම ඔයාලට වාහනේ නතර කරගන්න හෝ
වාහන නතර කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට මාර්ග තදබදය ඇති විට පමණක් සැලකිලිමත් විය යුතු කියන එකත් වැරදි. කහය අයිනට මෙපැටින් වාහන නවත්තා ගැනීම කියන එකත් හරි. මෙපැටින් මෙපිටින් නතර කරගන්නේ පදිකයක් මාරු නම් විතරයි. නැත්තම් වාට යන්න පුළුවන්. ඒත් ඔයා පදිකයක සිටිදයි පරීක්ෂාකාරීව දානි කරන්න ඕනේ. එතකොට උත්තරේ වෙන්නේ 29ට 1. තිය ගත්තොත් එම යාමන සූදානම සඳහා ආලෝක සංඥාවල වර්ණය මොකක්ද කියලා තමයි අහන්නේ. යාමන සූදානම සඳහා කියන්නේ වර්ණ තුනක් තියෙනවා ලංකාවේ ආලෝක සංඥාවල රතු කහ කොළ. එතකොට රතු පාටින් කියන්නේ නවතින කියන එක, කොළ පාටින් කියන්නේ යන්න කියන එක, රතුයි කහයි කියලා කියන්නේ කොළ වැටෙන්න යන්නේ නතර ගන්න කොළ වැටෙන්න යන්නේ යාමන සූදානම් වෙන්න කියන එක. කොළයි කහයි කියලා කියන්නේ රතු වැටෙන්න ඕනේ නතර ඒ කියන්නේ රතු වැටෙන්න ඔන්න වෙන්න තියෙන්නේ නතර ගන්න සූදානම්ෙන් සිටින්න කියන එක තමයි කියන්නේ. ඒතර මේකේ අපිට යාමන සූදානම් වීම සඳහා ආලෝක සංඥාවල වර්ණය කියලා නහන්නේ. ඒතර කොළ පාට සහ කහ පාට තමයි දැල් වෙන්නේ. කහ පාට සහ සමග රතු පාට පහන් දැල්වේ. කහ පාට පහන් දැල්වේ. රතු පාට පහන් දැල්වේ. කොළ පාට පහන් දැල්වේ. ඒතර යාමන සූදානම් වීම සඳහා දැල් වෙන්නේ කහ පාට පහන්. එතකොට 31කට ගියොත් එහෙම අනිවාර්ය බටරෝමේ නීතියෙහි මූලික අර්ථ වන්නේ තමන්ට දකුණු පසින් එන වාහන වලට ඉඩ දීමයි තමයි දකුණේ නීතිය තමයි තියෙන්නේ අනිවාර්ය බටරෝමේ. ඒකට තමන්ට දකුණු පසින් එන වාහනට ඉඩ දීම තමයි අනිවාර්ය බටරෝමේ නීතිය වෙන්නේ. 31 32 ගත්තොත් එහම අනිවාර්ය බටරෝමක කරා එන විට ඉදිරියෙන් කහ පැහැ පහන දැල්වුවහොත් මොකද කරන්න කියලා තමයි අහන්නේ. ආලෝක සංඥා මගින් පාලනය නොකරයි දකුණෙන් එන අයට ඉඩ දී යුතුය. වමෙන් එන අයට ඉඩ දී යුතුය. ආලෝක සංඥා විධානයට අවනති විය යුතුය. ඒකට 32 උත්තර ගත්තොත් එහෙම දකුණින් එන වාහන වලට කොහොමද ඉඩ දෙන්න ඕනි? ඒ දකුණින් එන වාහන වලට ඉඩ දෙන්න කියලා කියන්නේ ඒ ආලෝක සංඥාවල වර්ණය තමයි ඒක තීරණය වෙන්නේ. ආලෝක සංඥාවකින් පාලනය නොකරයි දකුණින් එන වාහන වලට ඉඩ දී යුතුය. වමෙන් එන වාහන වලට ඉඩ දී යුතුය. ආලෝක සංඥා විධානයට අවනති විය යුතුය. ඒත් මේ අනිවාර්ය වටරම කරා එන විට ඉදිරින් කහ පැහැ පහන දැල්වුවොත් කියන්නේ කහ පැහැති පහන විතරක් දැල්වුවොත් කියන්නේ කහවා පැහැති පාන දැල්වලා තිබ්බොත් එහෙම ඔයා දකුණේ එන අයට ඉඩ දී යුතුය. ඒකට 32 උත්තරේ වෙන්නේ දකුණේ එන අයට ඉඩ දී යුතුය කියන තමයි උත්තරේ. 33ට ගියොත් එහෙම සංඥා පහන් ඇති හතරමං හන්දිය කරා එන විට ඉදිරියෙන් කහ පැහැ පාලෝක සංඥාව නිමින් දැල්වීමෙන් ප්‍රයෝජන හොත්. ඒ කියන්නේ ඔයා සංඥා පහන් ඇති හතරමං හන්දියක් කියලා කියන්නේ ආලෝක සංඥා තියෙන හතරමං හන්දියකට එනකොට ඒකේ කහ පාට පහන තනියෙන් නිවිනීපත් වෙනවා. ඒ කියන්නේ මොකරි කාර්ම දෝෂයක් හින්දා ආලෝක මේ වෙලාවේ ආලෝක සංඥා මගින් පාලනය කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එතකොට ඔයා කරන්න ඕනි එවිට සාමාන්‍ය හතරමං හන්දියක්සේ සලකා ක්‍රියා කළ යුතුයි. එතකොට සාමාන්‍ය හතරමං හන්දියක් කියලා හිතලා ඒ වෙලාවේ ක්‍රියා කරන්න පුළුවන්. රියන්දුරක් 34 රියන්දුරක් පොලිස් ස්ථානයේ වාර්තා කිරීම සඳහා දී ඇති සහන කාල සීමාවේ උපරිමය. එතකොට සහන කාල සීමාව උපරිමය කියලා කියන්නේ පැය 24 තමයි සහන කාල සීමාව උපරිමය. ඒ කියන්නේ වගේ අඳුරක් වාර්තා කරන්න පුළුවන් උපරිම වෙලාව. 35 වාහනයක් මාර්ගයේ අඳුරපත් වූ විට එම වාහනය එම ස්ථානයේ තැබිය යුතුය. අන් වාහන වලට අවිහිදවීම වළක්වා මාර්ගයෙන් අයින් කිරීමට අවසර ඇත. එම වාහනේ පිටිම සලකුණුකොට රෝගීන් ප්‍රවාහනය කිරීමට අවසර ඇත. කිසිම හේතුවක් නිසාවත් වාහනේ ඉවත් කිරීමට නොහැක. හතරවෙනි උත්තරේ ගන්න බෑ අපිට. පළවෙනි උත්තරේ ගන්න බෑ. මේ වාහනේ ඇත්තටම තියන්න ඕනේ එතන. ඒවට ඒ කියන්නේ වාහනේ මේ ස්ථානෙම තවන්න ඕනේ. ඒවට ඒකට වඩා සාධනීය උත්තර අපිට මෙතන තියෙනවා 2 3යි. දෙක ගත්තොත් වන් වාහයට වාහන වලට අවිහිදවීම වළක්වා මාර්ගයෙන් අයින් කිරීමට සඳහා අවසර ඇත. ඒකට වඩා අපිට තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. මේ වාහන පිටිම සලකුණුකොට රෝගීන් ප්‍රවාහනය කිරීමට සඳහා අවසර ඇත කියන එක. එතකොට 35 3 තමයි උත්තරේ. 35 2 තමයි උත්තරේ. අන් වාහන වලට අවහිරවීම වළක්වා මාර්ගයෙන් අයින් කිරීමට සඳහා අවසර ඇත කියන තමයි උත්තරේ. ඔව් සමහරවිට 35 2 3 තමයි උත්තරේ. 35ට එන තුන්වෙනි උත්තරේ කියන්නේ වාහනේ පිළිම සලකුණුවට රෝගීන් ප්‍රහාණය කිරීම සඳහා අවසර ඇත කියන තමයි උත්තරේ. 36 ගත්තොත් මේ වාහනයක් මහා මාර්ගයේ දාහනය කිරීමට අවශ්‍යතාවය වන්නේ. වළංගු ආදායම් බලපත්‍රයක් සහ වාහනයක් අනිවාර්යෙන් පාරේ දාහනය කරනවා නම් එයාට වළංගු ආදායම් බලපත්‍රයක්, වළංගු රියදුරු බලපත්‍රයක් සහ රක්ෂණ සහතිකය සහ වාහනේ සියලුම අංග මනාව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කියන්නේ කාර්මික දෝෂ තියෙන්න බෑ. ඉතින් මේ උත්තරේ වෙන්නේ මේ සියලුම අංග මනාව කාර්මික තත්ත්වයෙන් තිබිය යුතු අතර රක්ෂණ සහතිකයේ ආදායම් බලපත්‍ර සමග අවශ්‍ය ලේඛන තිබිය යුතුයි කියන තමයි උත්තරේ. කියන්නේ 36ට 4 තමයි උත්තරේ. 37 ගත්තොත් එහෙම ආලෝක සංඥාවකින් පාලනය වන ස්ථානයක මන්සන්දි කොටුව සලකුණු කර ඇත්තේ. ඒ කියන්නේ මන්සන්දි කොටුවක් කියනවා කියලා කියන්නේ මන්සන්දි කොටුව සාමාන්‍ය තියෙන හතරමං හන්දියක මැද තමයි තියෙන්නේ. මන්සන්දි කොටුව නීති තමයි දකුණට හරවන කෙනෙක්ට දකුණට හරවන කෙනෙක් හැර
වෙන කෙනෙක් කියන්නේ දකුණ හරවනවා නම් එයාට මංසන්ධි කොටුව ඇතුළට යන්න පුළුවන්. එහෙම නැතුව වෙන කෙනෙක් ඒක ඇතුළට යනවා නම් එයා පිටවන මාර්ගය අවහිර නම් ඒ කියන්නේ එයා පිටවන්න එයා දැන් කෙලින් යන කෙනෙක් නම් එයාට කෙලින් යන කොට එයාට ඒ මංසන්ධි කොටුවට ඇවිල්ලා එළියට යනකොට මාර්ගය අවහිර නම් කියන්නේ වෙන වාහන මගින් වාරය අවහිර නම් එයා මංසන්ධි කොටුව ඇතුළට එන්න බෑ. ඒකට දකුණට හරවන කෙනෙක්ට යන්න පුළුවන්. එතකොට මංසන්ධි කොටුවේ මේක නීතිය තමයි මංසන්ධියෙන් දකුණට හැරීමට හැර ඕනෑම අවස්ථාවකදී ඇතුළීමට කරවි කොළ පැහැති ආලෝකය දැල්වුවොත් මංසන්ධි කොටුවෙන් පිටවීමට නොහැකි නම් දකුණට හරවන වාහන හැර අනිත් කිසිදු වාහනයක් ඇතුළු කිරීම නොකර යුතුය. 34 දෙක තමයි උත්තරේ. 38 ගත්තොත් එහෙම වෙනත් වාහනයකට ඉස්ස ගීමේදී මුලින්ම කළ යුත්තේ. මුලින්ම අපි කණ්ණාඩියෙන් පසුපස බලන්න ඕනේ. මොකද හේතුව පස්සෙන් වාහන එනවද මොකක් හරි බාධාවක් වෙනවද බලන්න. ඒ කියන්නේ මුලින්ම නිරීක්ෂණය තමයි කරන්නේ තීරණය ගන්න කලින්. ඒතර කණ්ණාඩියෙන් පිටුස බැලීම තමයි උත්තරේ. 24 39 ගත්තොත් අන් වාහනයක් විසින් ඔබේ වාහනේ පසු කර යාමට උත්සාහ කරන බව දැනුම විට ඒකට සාමාන්‍ය අන් වාහනයක් විසින් ඔබේ වාහනේ පසු කර යනවා කියලා කියන්නේ වෙන වාහනයක් ඔය විවසින් යන වාහනේ ඔය විශ්ල ගන්න සංඥා දාලා ලෑස්තිලා ඉන්නවා. ඒතර ඔයා මොකද කරන්න ඕනේ තමයි යහන්නේ. ඔබගේ වේගය අඩු වැඩි නොකරන්න පසු කර යන්නට කඩමින් ගමන් කරන අවස්ථාව සලසා දෙන්න කියන තමයි උත්තරේ. 39ට දෙක එක තමයි උත්තරේ. 40 ගත්තොත් මේ පදික වේදිකාව අයිනේ දික් අතර මාර්ගයේ කහ ඉරක් ඇද තිබුණොත් පදික වේදිකාවේ පදික වේදිකාව අයිනේ දික් අතර මාර්ගයේ කහ ඉරක් ඇද තිබුණොත් ඒ ඉරේ වාහන නතර කරන්න බෑ තහනම් එම ස්ථානයේ වාහන නතර දෙවිය හැක වැරදි වම්පස රෝදය දෙක පදික වේදිකාව මත සිටිනසේ වාහන නතර දෙවිය හැක එම ස්ථානයේ වාහන නතර දෙවිය නොහැක කියන තමයි හරි උත්තරේ 3 තමයි උත්තරේ 43. ඒ කියන්නේ පදික වේදිකාවට අයිනින් කහ පාට රේඛාවක් තියෙනවා නම් මේ මොකද කරන්න නතර කරන්න පුළුවන් බෑ කියලා මම අහන්නේ නතර කරන්න බෑ. ඒතකොට මේ 40ක් අපි දැන් මේ සැහැල් ප්‍රශ්න 40ක් කතා කරා. ඊටු ප්‍රශ්න පහ තියෙන්නේ බර වහන ප්‍රශ්න. එතකොට අපි ඒ පහත් බලමු. මෙතනින් සැහැල්ලු කට්ටිය බලන එක නතර කරලා කමක් නැහැ. මොකද සැහැල් ප්‍රශ්න 40යි ලෙවල් ලියන්න ඕනේ. ඊටු පහ බර වහන කට්ටිය තමයි ලියන්න ඕනේ. බර වහන ප්‍රශ්න පහක් තියෙනවා. ප්‍රශ්න පහට આવුත් එහෙම 41 42 43 44 45 කියලා කියන්නේ බර වහන ප්‍රශ්න පහ. එතකොට 41 අපි බලමු. මෝටර රථයක ක්ලච් එක දිස්සීම දැනගත හැකි වන්නේ. ගියර් දැමීමේදී ශබ්දයක් ඇසීමෙන්, ගියර් යොදා ක්ලචය එන්ජිමට සම්බන්ධ කිරීමේදී එන්ජිම වැඩිපුර රේස් වීමෙන්, ගියර් දැමීම නොහැකි වීමෙන්, ක්ලචය නිදහස් කිරීමේදී වාහනේ දෙදරීමෙන්. ඒතර අපි 41කට උත්තරේ බැලුවොත් එහෙම 41කට උත්තරේ වෙන්නේ 2. ඒ කියන්නේ 2 කියන්නේ ගියර් යොදා ක්ලචය එන්ජිමට සම්බන්ධ කිරීමේදී එන්ජිම වැඩිපුර රේස් වීමෙන්. මෝටර රථය ක්ලච් එක ලිස්සීමේ දැනගත හැකි වන්නේ කියලා දෙනවා. එතන උත්තරේ වෙන්නේ 2. ගියර් යොදා ක්ලච් එක එන්ජිමට සම්බන්ධ කිරීමේදී එන්ජිම වැඩිපුර රේස් වීමෙන් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මෝටර රථයේ ක්ලච් එක ලිස්සීම. 42කට ගියොත් එම වාහනයේ ජල පොම්පයේ කාර්යභාරය වරුමේ එන්ජිම තුල ජලය සංසරණය කිරීම තමයි 42කට උත්තරේ. 42කට 3. 43ට ගියොත් එම මෝටර රථයක ඉදිරිපස රෝද විවිලීමට හේතු වන්නේ රෝදවල වායු පීඩනය එකිනෙකට වෙනස් වීමෙන්. ඒ කියන්නේ රෝද හතරේ හුලම් ප්‍රමාණය අඩු වැඩි වුණොත් කියලා තමයි මේක කියන්නේ. ඒ කියන්නේ හුලම් සමාන නැහැ ප්‍රෙෂර් එක. ඉදිරි රෝදවල ප්‍රමාණය එකිනෙකට වෙනස් වීමෙන්. ඒ කියන්නේ ඉදිරි රෝදවල වීල් සයිස් එක එකට එකක් වෙනස් වීමෙන් කියලා තමයි කියන්නේ. තුන්වෙනි එක සුක්කානම් පද්ධතියේ කොටස් ගෙවී යන. ඒ සුක්කානම් පද්ධතියේ තියෙන කොටස් කිහිපයක් ඒ කොටස් ගෙවී යාමෙන් කියලා තමයි කියන්නේ. රෝදවල වායු පීඩනය අඩු වීමෙන්. ඒ කියන්නේ රෝදවල ඉස්සර රෝදවල හෝ පසුපස රෝදවල වායු පීඩනය කියලා කියන්නේ හුලං අඩුයි කියන එක තමයි කියන්නේ. ඒතර මේ 43ට උත්තරේ වෙන්නේ 3. 43ට උත්තරේ වෙන්නේ සුක්කානම් පද්ධතියේ කොටස් ගෙවී යාමෙන් තමයි මෝටර රථයක ඉදිරිපස රෝද විවිලීමට හේතු වෙන්නේ. තිරිංග ක්‍රියා කිරීමේදී වාහනයක් එක්පසකට ඇදීමට හේතු වන්නේ මොකක්ද තමයි අහන්නේ. එතකොට තිරිංග ලෙස සීමාර කිරීම නැතිවීම, තිරිංග ලයිනට අධික ලෙස ගෙවී යාම, සුක්කානම් පද්ධතියේ කොටස් ගෙවී තිබීම, තිරිංග පැඩලයේ නිදහස් චලනය අධික වීම. ඒක තමයි උත්තර හතර තියෙන්නේ. ඒතකොට මේ 44ට කියලා කියන්නේ වා බ්‍රේක් ගන්නකොට වාහනේ පැත්තට ඇදලා යනවා නම් මොකද්ද හේතුව කියලා තමයි අහන්නේ. 44ට උත්තරේ 2. තිරිංග ලයිනර් අධික ලෙස ගෙවී තිබීම තමයි 44ට උත්තරේ. 45 ගත්තොත් වාහනයක් ලිස්සා යන අවස්ථාවකදී අවධානය අඩු කර ගැනීමට සඳහා මොකද කරන්න කියලා තමයි අහන්නේ. එකවර තිරිංග යොදා වේගය පාලනය කළ යුතුය. තිරිංග නොයොදා ලිස්සා යන දිශාවට විරුද්ධ දිශාව සුක්කානම් කැරවිය යුතුය. ඒ කියන්නේ වාහනේ බ්‍රේක් කරනකොට වාහනේ දැන් ලිස්සගෙන යනවා. ඒකට මොකද්ද කරන්න කියලා තමයි අහන්නේ. ගියර් යකින් පාලනය කර ලිස්සා යන දිශාවට ක්‍රමානුකූල සුක්කානම් පාලනය කළ යුතුය. එතකොට 45 උත්තරේ තමයි ගියර් අඩු වැඩි කරලා ක්‍රමානුකූල සුක්කානම් පාවිච්චි කරලා ඒ ක්‍රියාවලිය ගන්න පුළුවන්. එතකොට 45 උත්තරේ 4. දැන් අපි පේපර් 1 කියන එක සම්පූර්ණ සාකච්ඡා කරා.
ඒකට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාලා අහන්න පුළුවන්. මොකක් හරි මේ පේපර් සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම්. හරි මේ පේපර් ඉවරයි. අපිට ඉස්සරහට අපි පේපර් 2, පේපර් 3, පේපර් 4 වල වීඩියෝස් අරන් එනවා. ඒ ඩිස්කෂන් වීඩියෝස්. එතකොට පේපර් 1 එකේ වීඩියෝ ඉවරයි. Thank you.